පියාසැරිය සඳහා මොකද්ද ඒ පියාසැරිය කියන්නේ පියාඹන එක. දැන් සිසු සැරිය දෙන් ඉස්කෝලෙන් භාගයක් වාහනේ එනවා. ඉස්කෝලෙන් භාගයක් එනවා කොහොමද මන් දන්නේ. සිසු සැරිය පියාසැරිය කියන්නේ මොකද එතකොට? සිසු සැරිය කියන්නේ සිසු වෙන එක. පියාසැරිය කියන්නේ තාත්තලා යන වාහනේ. තාත්තලා යන්නේ මේක. පැණි කුරුල්ලා. ඔන්න දැන් දෙකට විතර එනවා පෝලිං ගහනවා පාරවල වල. පැණි කුරුල්ලෝ. පැණි කුරුල්ලා කොමාවක්. මැමේලියාවන්ට එන්න. මැමේලියා කියන්නේ මොන බී වැඩේ නේද? ඒකට වඩා හොඳයි කිරි නිපදවීමේ හැකියාව තියෙන නේ. ශීරපායින් කිරි නිපදවන්න පුළුවන්. ස්තන ග්‍රන්ථි තියෙනවා. ඒ වගේම තමයි කිරි හැදෙන්නේ. දැන් හිතන්නේ අපි කවුද ඇම්ෆීබියාද කියලා. අපිටත් තියෙනවා. අපිට ඒක ඇක්ටිව් නෑ නේ. සමහර අය එයා දැක්කම නේද ඇක්ටිව්ද කියලා. මේක ඇක්ටිව්. නමුත් එහෙම අපිට ඇක්ටිව් නෑ. අපි ඒකයි ප්ලේන් අප්ප දෙකක් වගේ තියෙන්නේ. හරි. මොකද එතකොට අපි හිතමු ඔන්න කිරි නිපදවනවා. කිරි නිපදවීමේ හැකියාව තියෙන නිසා බොනවා. අනිත් එක ඒගොල්ලෝ මේ සාමාන්‍ය මේ හැම පැත්තකටම අනුවර්තනය වෙලා තියෙනවා. දැන් ගොඩබිම ජීවිතේ තමයි අපි. රුක්වාසියෝ ඉන්නව වෙනම වඳුරෝ. උන්ට තර්ජනයක් වෙන්න යන්න එපා. උන් රුක්වාසිය. ඊට පස්සේ වතුරේට බහැලා ඒකේ පීන නේ අපරාධය. හැබැයි මේ වැඩේ නම් කරගත්තේ අපරාධනේ. අර කිරි බොන්න තියෙන chance එකක් කියන්නේ ඒවා මේ වෙලා නැහැ. හැබැයි කිරි තියෙනවා ඒගොල්ලන්ගේ. කවුද වතුරට අනුවර්තනය වෙච්ච ශිරමයි? තල්මසා. හරි වතුරේ පීන ඉන්නවා නිකන්. මොඩේෝ. ඊළඟට දැන් වවුල්ලු මොකද කරන්නේ? උන් පියාඹන උන්ට පියාපත් විකරණය වෙලා තියෙනවා. දැන් උනුත් හැබැයි ශීරමයි. ඉතින් ආපහු කකුල් දෙකෙන් එල්ලේ ඉන්නවා. නේ? ඒ තමයි. එපා කියද්දී අපිටත් කතා කරා.